හායි කොහමද? ඔයාලා හැමෝම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ අපේ දුවගේ ඉඳුල් කටගෑමේ චාරිත්‍රය කොහොමද සිදු කළේ කියන එක. ඉතින් මේ චාරිත්‍රය සිදු කරන්න දරුවා උපන් වේලාව අනුව සුබ නැකතත් තෝරගන්නවා. ඊට පස්සේ ඉස්ලාම මම බෞද්ධ ආගම නිසා බුදුරජාණන් වහන්සේගේ පිළිමය සහ මගේ හස්බන්ඩ් මගේ දුව කතෝලික ආගම නිසා මරියතුමියගේ පිළිමයක් මේ විදිහට තියලා පහන් පත්තු කරලා ආශිර්වාද අරගෙන තමයි අපි මේ චාරිත්‍රය සිදු කරන්න පටන් ගත්තේ. ඉතින් මේ විදිහට සුදුරෙද්දක් බිම එලලා මෙතන කිරිබත්, කැවිලි වර්ග, පළතුරු, රන් ආභරණ, පොත් පැන්සල්, මුදල් නෝට්ටු, සෙල්ලම් බඩු, ඇඳුම් වගේ ඒවා තියලා මේ විදිහට සකස් කර ගන්නවා. ඉතින් මේ චාරිත්‍රයට අනුව දුවලට පළමු ඉඳුල් කට ගහන්නේ දුවගේ පියා විසින්. ඉතින් මේ විදිහට දුවගේ තාත්තා ඉස්සලාම ඉඳුල් කට ගෑවා. ඊට පස්සේ අම්මා ඉඳුල් කට ගන්නවා. මෙහෙම ඉඳුල් කට ගෑවට පස්සේ අපේ චූටි පැටියාව තියනවා බිමින් එයා කැමති දෙයක් ගිහිලා ගන්න. ඉතින් මේ දුව හෝ පුතා ඉස්සලාම තෝරගන්න දේ අනුව ඒගොල්ලන්ගේ අනාගතය ගැන පැවසෙනවා. ඉතින් මගේ දුව ඉස්සලාම තෝරගත්ත රන් ආභරණ මෙහි තේරුම එයාගේ අනාගතයේදී ආර්ථික මට්ටම හොඳ ශක්තිමත්ව පවතිනවා කියන එක තමයි කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් මේ විදිහට තමයි මගේ දුවගේ ඉඳුල් කටගෑම චාරිත්‍රය සිදු කරේ. ඉතින් මේ චාරිත්‍රය පුතාලට ඉරට්ටේ මාසෙ වෙන 6, 8, 10 යන මාසවල තමයි කරන්නේ. දුවලට ඔත්තේ මාස වෙන 7, 9 සහ 11 යන ඒගොල්ලන්ගේ ඒ උපන් මාස අනුව ඒගොල්ලන්ට ඔත්තේ ඉරට්ටේ බලලා ඒ විදිහට ඉඳුල් කටගෑම චාරිත්‍රය සිදු කරනවා. ඉතින් මේ ඉඳුල් කටගෑම චාරිත්‍රයට ගන්න කිරි හොද්ද අපි හදාගන්නේ උළුහල්, රම්පා, කුරුඳු කෑල්ලක්, කහ, 3, 5 මේ වගේ පොඩ්ඩක් පොල් කිරි එක දාලා නටවලා අරගෙන කිරිබත් එක්ක තමයි මේ ඉඳුල් කටගෑම චාරිත්‍රයේදී කවන කෑමක අපි හදාගන්නේ. ඉතින් මේ විදිහට මගේ දුවගේ චාරිත්‍රය සිදු කළේ මම හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් කැමති නම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපිව subscribe කරන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. උත්සන්නයි ජෙස් පීටයි.